අද වීඩියෝෙන් අපි බලමු ඔයාලගේ Binance account එකට නිවැරදිව deposit එකක් කොහොමද කරගන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාගේ Binance account එකට හරියට USDT buy කරන්නේ කොහොමද කියලා මේ වීඩියෝෙන් අපි බලමු. ඉතින් මීට කලින් වීඩියෝ එකේදී මම කතා කරා නිවැරදිව Binance account එක හදලා verify කරගන්නේ කොහොමද? Binance account එකේ සියලු settings හදලා අපේ ලංකාවේ බැංකු account එකක් add කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා කලින් වීඩියෝ එක බලලා නැත්නම් මුලින් මේ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ දාලා තියෙනවා. හරි එහෙනම් දැන් වැඩි කතා නැතුව අපි බලමු හරියටම Binance එකට කොහොමද deposit එකක් කරගන්නේ කියලා. මුලින්ම ඔයාගේ Binance account එකට ඔයාගේ mobile phone එකෙන් log වෙන්න. log වෙලා ඔයා යන්න මෙන්න මේ home page එකට. home page එකට ආවට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් add fund කියලා තැනක් තියෙනවා. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ Binance account එකට deposit කරන ක්‍රම කීපයක්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් මෙන්න මේ P2P trading කියන එක තමයි තෝරන්න ඕන. ඊට කලින් ඔයා මෙන්න මෙතන LKR කියලා වැටලා තිබුණ නැත්නම් මේ ඊතලේ touch කරලා මෙන්න මේ search bar එකේ LKR කියලා search කරලා මෙන්න මේ විදිහට LKR කියන එක select කරන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන P2P trading කියන එක select කරන්න. P2P trading කියන එක select කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට P2P page එකට එන්න. එතනදී ඔයා USDT buy කරන්න යන හින්දා මෙතන මුලින්ම buy කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට advertisement කීපයක් බලා ගන්න පුළුවන්. මෙතන මේ දාලා තියෙන්නේ USDT sell කරන්න තියෙන කට්ටියගේ advertisement. අපිට මේ කට්ටිය හරහා USDT buy කරන්න පුළුවන් අපේ ලංකාවේ මුදල් දීලා. මෙතනදී හොඳ USDT seller කෙනෙක් තෝරගන්න අපිට මේ filter option එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ filter option එක එකපාරක් touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට open ලා තියෙන tick බලා ගන්න පුළුවන්. ඔයාලට කැමතිව මේවා off කරලා confirm කරන්න පුළුවන්. ඒ වගේම මේ filter option එකෙන් අපිට හැකියාවක් තියෙනවා අපි USDT මිලදී ගන්න පාවිච්චි කරන ලංකාවේ මුදල් ප්‍රමාණය කොච්චරකින් අපි USDT ගන්නවද කියලා මෙන්න මෙතන type කරලා filter කරගන්න. ඒ වගේම අපි මුදල් transfer කරන්න පාවිච්චි කරන payment method එක හදන්න පුළුවන්. ඒ වගේම අපි මේ P2P trade එක කරන්න ගන්න කාලය select කරන්නත් මේ filter option එකෙන් අපට හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට අදාළ මුදල් ප්‍රමාණය type කරලා අදාළ payment method එක select කරලා confirm කරාට පස්සේ ඔයාගේ මුදල් ප්‍රමාණයට USDT විකුණන කට්ටියගේ advertisement මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතනත් ඔයා හොඳ sellers කෙනෙක් තෝරගන්න ඕනේ. ඉතින් මෙතන sellers කෙනෙක් තෝරගන්නකොට බලන්න මෙයාගේ rank එක කොච්චරක් තියෙනවද? ඒ වගේම මෙයාගේ rate එක මෙයා කොච්චර මුදලකට ඉඳන් කොච්චර මුදලක් දක්වා USDT sell කරනවද කියලා බලලා ඔයාට පුළුවන් මේ buy කියන button එක එකපාරක් touch කරන්න. ඉතින් මම අතන රුපියල් 5000ක USDT ගන්නවා කියලා තමයි type කරේ. ඒකින්ද මෙන්න මෙතනට automatically රුපියල් 5000 වැටලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් මෙතන all කියලා දීලා එයාගේ සම්පූර්ණ USDT ටිකක් ගන්න පුළුවන්. එතකොට අපි කොච්චර මුදල් ප්‍රමාණයක් එයාට deposit කරන්න ඕනද කියලා මෙතන වැටෙනවා. ඒ වගේම අපි USDT වලින් ගන්න ඕන USDT කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍යද කියලා මෙතන type කරගන්නත් පුළුවන්. එහෙම type කරගත්තට පස්සේ ඒ USDT ගන්න අපිට කොච්චර මුදලක් එයාගේ බැංකුවට deposit කරන්න ඕනද කියලා මෙන්න මෙතනින් බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ රුපියල් වලින් ඔයා කොච්චර USDT ගන්නවද කියලා මෙතන ඔයාලට ගෙවන්න පුළුවන්. ලංකාවේ රුපියල් ප්‍රමාණය type කරගන්න. ඊට පස්සේ මෙයාගේ term and condition ටික බලන්න. මෙයා සඳහන් කරලා තියෙන්නේ මොනවද කියලා. ඒ වගේම මෙයාගේ payment method එකත් බලන්න. ඒ වගේම සමහර කට්ටිය මෙතන එයාගේ phone number එක දාලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එයාව ඔයාට contact කරගන්න පුළුවන්. ඉතින් මේ විස්තර ටික බලලා place order කියන බටන් එක ඔයා එකපාරක් touch කරන්න. ඒක touch කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට එයාගේ බැංකු detail ටික පෙන්නනවා. ඒ වගේ මේ P2P trade එකේ time එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙයත් එක්ක chat එකකට යනවා නම් මෙන්න මේ chat කියන තැනින් ගිහිල්ලා අපිට එයත් එක්ක chat එකකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි මෙතනින් මුලින්ම hi කියලා message එකක් දාලාම පටන් ගමු. ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් back වෙන්න. උඩින් back වුණාට පස්සේ අපිට මෙතන අර කලින් ආපු තැනට එන්න පුළුවන්. එතනට ආවට පස්සේ එයාගේ බැංකු account number එක, එයාගේ නම, ඒ වගේම එයාගේ branch එක හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් එයාගේ බැංකු account number එක copy කරගන්න පුළුවන්. ඉස්සරහින් තියෙන කොටු දෙකක් අන්න ඒක touch කරලා ඔයාට මේ account number එක, ඒ වගේම එයාගේ නම, branch එක වගේ දේවල් copy කරලා ඔයාගේ online bank application එකකින් ඔයාට පුළුවන් එයාගේ account number එකට මෙන්න මේ අදාළ මුදල් ප්‍රමාණය transfer කරන්න. ඉතින් මුදල් ප්‍රමාණය හරියටම එයාගේ account එකට transfer කරන්න. ඊට පස්සේ යට තියෙන upload payment proof කියන බටන් එක එකපාරට touch කරන්න. ඊට පස්සේ ඔයා එයාට මුදල් ගෙවපු බවට සනාථ කරන්න පුළුවන් payment proof එක screenshot එකක් හරි PDF එකක් හරි මෙන්න මෙතනින් upload කරලා යට තියෙන continue කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ එයාගේ chat එකට යනවා. අපි මුදල් ගෙවපු බවට සනාථ කරපු payment proof එක chat එකට දැම්මට පස්සේ අපිට පුළුවන් මෙතනම chat එකට දාන්න අපේ crypto ටික release කරන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට pending payment confirmation කියලා වැටලා තියෙයි. ඊට පස්සේ ඔයාගේ payment proof එක එයා බලලා එයාගේ account එකට සල්ලි වැටුණාට පස්සේ එයා ඔයාට crypto ටික release කරයි. ඉතින් ඔයා crypto ටික release කරේ නැත්නම් ඔයාට appeal එකක් දාලා එයාගේ account එක hold කරන්න පුළුවන්. ඔයා හරි ගාන එයාට දාලා ඔයාගේ payment proof එක එයාට upload කරාට පස්සේ එයාට මෙන්න මේ විදිහට පේන්නනවා. ඉතින් එයා බලනවා මේ විදිහට එයාට හරියට මුදල් වැටලා තියෙනවා නම් මෙන්න මේ විදිහට confirm කරාට පස්සේ ඔයාගේ
Binance එකේ ෆන්ඩින් වොලට් එකට ඔයාලට අදාළ වන USDT ප්‍රමාණය ඔටෝමැටික්ලි එනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම Binance එකට ඩිපොසිට් එකක් කරගන්නේ. මේ විදිහට Binance එකට ඩිපොසිට් කරගත්තාට පස්සේ අපිට පුළුවන් මේ USDT පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ USDT වෙනත් coin එකකට කන්වර්ට් කරලා කාලයක් ෆෝල්ඩ් කරලා තියාගන්න. එහෙම නැත්නම් අපිට කැමති විදිහට මේ USDT තියාගන්නත් පුළුවන්. නැවතත් අපිට මේක P2P හරහා සෙල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හાર્ඩ්වෙයාර් වලට එකට හරි ට්‍රාන්ස්ෆර් කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ දේවල් තේරෙන්නේ නැති කියලා. මොකක් හරි නොතේරෙන්නක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න තුරු ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.